සිනසන මම මේ කල්පනා කරේ අපේ මහත්තයා ළමයිගෙන් හැමදාම සැලකුම් ගන්න කියන්නේ මොකද්ද කියලා. ඕකම එනිකේ සුළු දෙයන්නේ අපේ සල්ලි උගන්ඩාවේ කියන්නේ. උගන්ඩා මෙනිකේ ගිහින් ගෙනාපු ගමන් දෙන්නම් කියන්නේ. මොකද ඕක කවදා ගේන සල්ලියක් ළමයි සල්ලි ගේනකම් බලා ඉන්නකොට අපිට හැමදාම උන්චිලි පැද්දෑ. අනේ මල්ලි ඔය කොහෙද හැංගෙන්නේ? ඔය පිරිමි ළමයෙක් නේද? අනේ මේ අයියලාගේ මට නම් බෑ. යාලා ඉන්නේ මේ පැත්තටද? ඔව් අක්කේ මේ පැත්තට තමයි යාලා එන්නේ. අපි නම් ඔය අයියලාට බය නෑ. ඒ කොහමද අක්කේ? අපි ළඟ 64 මායම් තියෙනවානේ. ඒකට ඕන අයියා කෙනෙක් අවු වෙනවා. අක්කන වීර කාන්තාවක් අම්මපා. ඔන්න 133 කෝටිය දෙවිවරුන්ට අලුත් දෙවියෙක් එකතු වෙලා. ඒ කවුද බං ඒ? IMF දෙවියෝ. ඒ දෙවියන්ගේ ඉදිරියේදී අපිට ඕන දේ ඉල්ල ගන්න වෙන්නේ. ඒ දෙවියන්ට ඕනේ විදිහට ඉස්සරහට රට කෙරෙන්නේ. දේව පඳුරු වලට රට නොඉල්ලුව තමා පුදුමේ.